පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ පෙනී සිටීම සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ටාශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මෙසේයි. උපුටා ගැනීම 2025 10වන මස දෙවන දින තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවටගත් සැකකරුවෙකු වන වීරසිංහගේ සනත් නොහොත් බෙලියත්තේ සනා නොහොත් පුවක් දණ්ඩාවේ සනා යන අය සම්බන්ධව 2025 10වන මස දෙවන දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන අංශයට කැඳවීම් කර තිබූ අතර ඒ අනුව ඔහු ඊයේ එනම් 9 වන දින එම කාර්යාංශයේ පෙනී සිටින ලදී. එහිදී ඔහු විසින් 2025 9 වන මස 22 වන දින තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් මන්ත්‍රව්‍ය සම්බන්ධව සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව පහත සඳහන් ආකාරයට පිළිතුරු ලබා දී ඇත. වීරසිංහගේ සරත් නොහොත් බෙලියත්තේ සනා නොහොත් පුවක් දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවය. මද්‍රව්‍ය ගෙනෙන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්ත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවත්ය. වීරසිංහගේ සරත් නොහොත් බෙලියත්තේ සනා නොහොත් පුවක් දණ්ඩාවේ සනා යන අය මද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කළ තොරතුරු මත බවයි. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ගරු ජනාධිපතිතුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී වීරසිංහගේ සරත් නොහොත් බෙලියත්තේ සනා නොහොත් පුවක් දණ්ඩාවේ සනා යන අයගේ නිවසට පැමිණ ආහාරගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාරගත් බව තමා විසින් දැනගත් බවයි. වීරසිංහගේ සරත් නොහොත් බෙලියත්තේ සනා නොහොත් පුවක් දණ්ඩාවේ සනා යන අය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් එවැනි ප්‍රමාද කිරීමක් සිදු කළ හැකි බවට තමා තුළ පැවති විශ්වාසය හේතුවෙන් බවයි. ඒ අනුව 2025 10වන මස දෙවන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කරන ලද ප්‍රකාශවලට අදාළව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ දින ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නොමැත. එබැවින් දැනටම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නා වූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ඇත. තවදුරටත් මේ සම්බන්ධව තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. උපුටා ගැනීම අවසන්.